සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලව ටෙක් වේව්ස් විත් රාසා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද free logo එකක් design කරගන්නේ එහෙම නැත්නම් generate කරගන්නේ කියලා. කලින් වගේ ඔයා සල්ලි වියදම් කරලා මුදල් ගෙවලා logo හදාගත්ත කාලේ ඉවරයි. ඉතින් ඔයාලට මේ logo design කරද්දී ඔයාගේ YouTube channel එකට එහෙමත් නැත්නම් ඔයාගේ Facebook page එකට එහෙමත් නැත්නම් ඔයා කරන ඔයාගේ own business එකට create කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ Leonardo AI කියන software එක. මේ AI software එක හරහා ඔයාට පුළුවන් copyright වදින්නේ නැති logo එකක් ලේසියෙන් create කරගන්න. ඉතින් මම විනාඩි ගාණක් ඇතුළත කොහොමද create කරගන්නේ කියලා ඔයාලට මුලින් ඉඳන් කියලා දෙනවා. අද මම ඔයගලන්ට logo වර්ග 4ක් generate කරගන්න හැටි කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ prompt වෙනස් කරලා ඔයාට අදාළ විදිහට හදාගෙන ඔයාගේ logo එක create කරගන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයා එන්න Google එකට ඇවිල්ලා search කරන්න Leonardo AI කියලා. ඉතින් මම මේ විදිහට Leonardo AI කියලා search කරගන්නවා. search කරගත්තාම මෙන්න මේ එන පළවෙනි result එක click කරන්න. click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් තියෙන get started කියන එක click කරන්න. මම මේ Leonardo AI එකේ link එක description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් link එක හරහාද මේ website එකට log වෙන්න. එහෙමත් නැත්නම් කලින් මේ Leonardo AI එක ගැන මුලින් ඉඳන් කියලා දෙන වීඩියෝ එකක් කරලා දිනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. මේ උඩින් කාඩ් එකක් ඇපිය වෙනවා. ඒ කාඩ් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න. ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මුලින්ම ඊට පස්සේ මෙතන තියෙන image creation කියන option එක ක්ලික් කරන්න. කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ creative prompt එකක් දෙන්න ඕනේ මේ logo එකට අදාළව. ඉතින් මම ජෙනරේට් කරන්න හදන්නේ මුලින්ම පැන්ඩෙක් මෙන්න මේ විදිහේ logo එකක් තමයි අද මම ජෙනරේට් කරන්න හදන්නේ මුලින්ම. ඉතින් මම ඒකට හරියන්න prompt එකක් මේ විදිහට create කරගත්තා. ඉතින් ඔයාලටත් මේ විදිහේ prompt එකක් create කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් ChatGPT එකට ගිහිල්ලා ඔයාට කෙටියෙන් කියන්න පුළුවන් මට මෙන්න මේ විදිහේ logo එකක් ජෙනරේට් කරගන්න prompt එකක් ලියලා දෙන්න කියලා. ඉතින් එතකොට ChatGPT එක හරහා ඔයාට මෙන්න මේ විදිහේ prompt එකක් generate කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට generate කරගත්ත prompt කිහිපයක් තමයි මම අද දෙන්නේ. ඉතින් මම මේ prompt එක ඔයාලට ගන්න මම description එකේ අනිවාර්යෙන් දාන්නම්. දැන් මම මේ දීලා තියෙන විදිහට බලන්න මෙන්න මේ විදිහට මම prompt එකක් දීලා තිනවා. මේ පැන්ඩෙක් ගැන තමයි logo එක මුලින්ම හදන්නේ. ඉතින් මේ පැන්ඩා කියන එක ඔයාට පුළුවන් මේ prompt එක අරගෙන ඒ පැන්ඩා කියන වෙනුවට ඔයාට වෙන සතෙක්ගේ හරි ඔයාට අවශ්‍ය words වෙනස් කරලා මේ prompt එක වෙනස් විදිහට generate කරගන්න හැකියාවක් තියෙනවා. හරි. ඉතින් බලන්න මම ඇවිල්ලා මෙන්න මේ විදිහට prompt එකක් මෙතන. ඉතින් මේ prompt එක ඔයා කියවලා බලන්න මේ පැන්ඩෙක්ගේ design එකක් තමයි මම මෙතනට දුන්නේ. මෙතන generate වෙන coin 24ක් යනවා. ඔයාලා දන්නවා මේ Leonardo AI එකේ coin 150යි හම්බ වෙන්නේ අපිට දවසකට. ඉතින් ඒ 150න් ඕන අපි generate කරගන්න. හරි මේ පැත්තට ආවට පස්සේ වම් අත පැත්තෙන් මෙතන image dimension එක වෙනස් කරන්න පුළුවන්. එතන මම 1 තමයි දීලා දින්නේ. image 4ක් generate වෙන්න දානවා. එතනින් generate කියලා option එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා image 4ක් generate වුණා. තප්පර ගානට image ටික මේ විදිහට generate වුණා. ඉතින් අපි open කරලා බලමු කොහොමද මේකේ ලස්සන කියලා. ඉතින් බලන්න මේ creative විදිහට 3D විදිහට මේ ලස්සනට එක generate වෙලා තියෙනවා. බලන්න ආස හිතෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් logo design කරන්න. ඉතින් මම තව එකක් කියලා දෙන්නම්. තව logo design එකක්. මම ඊළඟට generate කරන්න යන්නේ ආශ්‍රයගේ හිසක් horse head එකක්. බලමු අපි ඒක generate කරලා මේ විදිහට. බලන්න ඉතින් ඔයාලට පේනවා ලස්සනට 3D විදිහටම. ඊට පස්සේ තව එකක් මම දෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහේ prompt එකක් දෙනවා. කොහොමද generate වෙන්නේ කියලා. ඉතින් මම මේ prompt ඔක්කොම ඔයාලට ගන්න description එකේ අනිවාර්යෙන් දාලා තියෙනවා. මේ විදිහේ ලස්සන ඒවා generate කරගන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට මකරෙක් වගේ මකරෙක් generate කරලා බලමු. dragon කෙනෙක් ගැන තමයි මෙතන තියෙන්නේ. බලමු මේක කොහොමද generate වෙන්නේ කියලා. wow බලන්න ඔය logo ටික. ඉතින් බලන්න මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලට logos generate කරගන්න හැකියාවක් තියෙනවා මේ Leonardo AI software එක හරහා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න.